ඔයාලට මතක ඇති මම මේ පොල් පැලයක් ඔලු කැට 3කින් වට කරලා ඉත්තෑවගෙනුයි වල්ලූරගෙනුයි බේර ගන්න පුළුවන් කියලා වීඩියෝ එකක් පෙන්නුවා. ඉතින් මේ බලන්න මෙන්න මේ පොල් ගහට අවුරුදු 4ක් විතර වෙනවා. මේ බලන්න මේ ඔලු කැට හයි වෙලා තියෙන්නේ පොල් ගහේ අත්තට යට වෙලා. ඉතින් මේ පොල් ගහත් මම ඒ විදිහටම උළු කැට 3ක් තියලා තමයි මුලින් මේ ආරක්ෂා කරගත්තේ සතුන්ගෙන්. ඊට පස්සේ පොල් පැල ටිකක් ලොකු වෙනකොට උළු කැට 3 ප්‍රමාණවත් නැති නිසා මෙන්න මේ විදිහට උළු කැට 4ක් තියලා 4 පැත්තෙන් වට කරා. ඉතින් බලන්න කිසිම සතෙක්ගෙන් හානියක් වෙලා නැහැ මේ වෙනතුරු. තව තියෙනවා මම ඒවත් ඔයාලට පෙන්නන්නම්. මේ බලන්න. මේ අනිත් පොල් පැලේ. මේක නම් තාමත් උළු කැට 3කින් වට කරලා තියෙන්නේ. මේ උළු කැටේ කුඩු වෙලා තියෙන්නේ මගේ අතින් මේ තනකොළ කපන මැෂින් එකේ තලයේ වැදිලා. ඉතින් මේකත් පොඩි කාලේ නම උළු කැට 3කින් තමයි ආරක්ෂා කරගෙන ආවේ. ඉතින් දැනටත් ඒක හොඳට තියෙනවා. මේ බලන්න මේක නම් උළු කැට 4කින් වට කරලා තියෙන්නේ. ඒක නම් ඉස්සෙල්ලම හිටපු පොල් පැලයක්. ඉතින් ඒක උළු කැට 4 මම හිටවලා මේ උළු කැට 4 මුල ඉඳන්ම තියාගෙන ආවා. උළු කැට ටික හිටවලා තමයි මේ පොල් පැලේ වටේ තිබ්බේ. ඉතින් ඒ දුර පොඩ්ඩක් එහෙම වෙලා උළු කැට ටික ඈත් වෙලා තියෙන්නේ. නමුත් සතුන්ගෙන් හානියක් වුණේ නැහැ. ඉතින් මම මේවා කරලා තමයි ඔයාලට මේ වීඩියෝ අරගෙන ආවිල්ලා පෙන්නන්නේ. අත්හදා බැලීමකින් තමයි මේක සාර්ථකයි කියලා මම ඔයාලට විස්තර ගේන්නේ. ඒක නිසා මේ ගැන බය වෙන්න එපා. ඔයාලා කරන්න අනිවාර්යයෙන්ම මේක 100%ක් සාර්ථකයි. මේ බලන්න මේ පොල් පැල ඔක්කොම මම එහෙම තමයි සතුන්ගෙන් ආරක්ෂා කරගත්තේ. නැත්තම් මේ මං ඉන්න ප්‍රදේශයට වල්ලූරගෙන් සහ ඉත්තෑවගෙන් ඉතා දැඩි හානියක් තියෙනවා. ඔයාලා බය වෙන්න එපා. අනිවාර්යයෙන් මේ ක්‍රමය කරලා බලන්න. පැල ටික ආරක්ෂා කරගන්න පුළුවන් ඔයාලටත්.